ෂෙනගන් වීසා ඇප්ලයි කරලා සති දෙකෙන් අපිට වීසා එක ලැබෙයිද? එහෙමත් නැත්නම් මාස දෙකක් විතර යයිද? ඉතින් මේකත් ඔයාලට තියෙන ලොකු ප්‍රශ්නයක්. ෂෙනගන් වීසා එකක් ඇප්ලයි කරාට පස්සේ මේ වීසා එකේ ප්‍රොසෙසින් ටයිම් එක කොච්චර කාලයක්ද කියන එක. මේ වීඩියෝ එකෙන් අපි අද හරියටම මේක ගැන කතා කරනවා. වීඩියෝ එක ඉවරනකම් බලන්න. ෂෙනගන් වීසා එකක් අපි ඇප්ලයි කරාට පස්සේ මෙතනදී ඇප්ලයි කරනවා කියලා කවුන්ට් කරන්නේ අපි ඔයා VFS සෙන්ටර් එකට ගිහිල්ලා ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික බාර දීලා බයෝමෙට්‍රික්ස් දීලා සබ්මිට් කරාට පස්සේ සාමාන්‍යයෙන් දවස් 15ක් වගේ කාලයක් යනවා ඔයාගේ වීසා එකේ රිසල්ට් එක හම්බෙන්න. දැන් මෙතනදී ඊළඟට ඔයාලට එන ප්‍රශ්නේ තමයි මේ දවස් 15 කවුන්ට් කරන්නේ සෙනසුරාදා ඉරිදාත් එක්කද එහෙම නැත්නම් සෙනසුරාදා ඉරිදා නැතුවද කියලා. මේ දවස් 15ක කාලයට සෙනසුරාදා සහ ඉරිදා කියන දවස් කවුන්ට් වෙන්නේ නැහැ. එතකොට සෙනසුරාදායි ඉරිදායි නැතුව ඔයා VFS එකට ගිහිල්ලා ඩොකියුමන්ට් සබ්මිට් කරපු ඩේට් එකේ ඉඳන් දින 15ක් වගේ කාලයක් යනවා. ඉතින් ඒක නිසා අපි වැඩිපුරම රෙකමන්ඩ් කරන්නේ මේ ෂෙනගන් වීසා අපිට සාමාන්‍යයෙන් ට්‍රැවලින් ඩේට් එකේ ඉඳන් මාස 3කට කලින් වගේ මේ වීසා එක ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි රෙකමන්ඩ් කරන්නේ නම් ඔයාලට ටයිම් තියෙනවා නම් හොඳම දේ ඔයා ඒ කියන්නේ ඔයාගේ ට්‍රැවලින් ඩේට්ස් කලින් ඉඳන්ම දන්නවා නම් උදාහරණයක් විදිහට ඔයාගේ බිස්නස් ට්‍රිප් එකක් කියලා හිතන්නකෝ. දැන් මේ වගේ අවස්ථාවකදී අපි හිතමු ඔයාගේ බිස්නස් මීටින් එකක් ෂෙඩියුල් වෙලා තියෙනවා ජර්මන් වල. එතකොට ඔයා දන්නවා මේ බිස්නස් මීටින් එකට යන්න ඕනේ කොයි කාලෙද කියන එක. ඒක නිසා ඒ ඩේට් වලට මාස 3කට විතර කලින් ඇප්ලයි කරන එක තමයි හොඳම දේ. ඒකට හේතුව තමයි උදාහරණයක් විදිහට අපි ජර්මන් කියන කන්ට්‍රි එක ගමුකෝ. ජර්මන් වලදී අපිට VFS සෙන්ටර් එකේ අනිත් කන්ට්‍රීස් වගේ. ඒ කියන්නේ VFS එකේ අපි දන්නවා ස්විට්සර්ලන්ඩ් නෙදර්ලන්ඩ් වගේ ඇප්ලයි කරනවා නම් VFS සෙන්ටර් එකේ අපොයින්ට්මන්ට් ලොගින් එකට ලොග් වෙලා ඊට පස්සේ ඒකේ තියෙන කැලෙන්ඩර් එකෙන් අපිට කැමති දිනයක් සිලෙක්ට් කරගන්න පුළුවන්. හැබැයි දැනට කියලා කියන්නේ මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ 2026 ජූලයි මාසේ. ඉතින් මේ වෙනකොට නම් ජර්මන් වලට VFS එකට ලොග් වෙලා කැලෙන්ඩර් එකෙන් අපිට කැමති ඩේට් එකක් සිලෙක්ට් කරලා ගන්න බෑ. මුලින්ම අපි කරන්නේ waiting list එකට දාන එක. waiting list එකට දානකොට අපි travelling date එහෙම දාන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ගොඩක් දුරට අපි වීසා සබ්මිට් කරන අපිට වීසා සබ්මිට් කරන ඩේට් එක දෙන්නේ අපි අර travelling date එක දාලා තියෙනවනේ. ඊට ගොඩක් කිට්ටු කරලා තමයි දෙන්නේ. ඒ වගේ අවස්ථාවකදී ඔයාලට ඩොකියුමන්ට් සමහරවිට ඔයා රෙඩි වෙලා කලින්ම රෙඩි වෙලා හිටියේ නැත්නම් ඔයාලට ඩොකියුමන්ට්ස් ටික උනත් arrange කරගන්න බැරුව යනවා. ඒක නිසා අපි recommend කරන්නේ නම් හොඳම දේ ඔයාගේ travelling date කලින්ම දන්නවා නම් මාස 3කට වගේ කලින් apply කරන්න. ඒකේ benefits ගොඩක් තියෙනවා. මොකද ඔයාලට කලින්ම documents ටික arrange කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ document මොනවා හරි miss වෙලා තියෙනවා නම් ඒවත් ඔයාලට arrange කරගන්න time තියෙනවා. ඊට අමතරව VFS එකේ appointment එකත් අපිට නිදහසේ book කරගන්න පුළුවන් සහ අපෙන් ඔයා වීසා එක කරනවා නම් අපිට ડોකියුමන්ට්ස් ටික පිළිවෙලට කරන්න හොඳ ටයිම් එකක් තියෙනවා. ඔයාගේ ෆයිල් එක හොඳට රිවිව් කරලා අඩුපාඩු තියෙනවා නම් ඒවත් බලලා ඒවට කරන්න ඕනේ මොනවද කියන දේවල් ඇඩ්වයිස් කරලා ඒ ටිකත් හදාගෙන ඔයාගේ ෆයිල් එකේ සක්සස් පර්සන්ටේජ් එක අපිට වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔයා කලින් ඇප්ලයි කරනවා නම් මේ වගේම තවත් දෙයක් තමයි මේ ප්‍රොසෙසින් ටයිම් එකට රිලේටඩ් තවත් දෙයක් තමයි ගොඩක් අය කරන වැරද්දක් මිස්ටේක් එකක් තමන්ගේ එයා ටිකට් එක ඉෂුව කරලා ඊට පස්සේ යුරෝප වීසා ඇප්ලයි කරන්න හදනවා. ෂෙනගන් වීසා ඇප්ලයි කරන්න හදනවා. අපි හිතමුකෝ ඔයා ස්විට්සර්ලන්ඩ් වලට වීසා එකක් ඇප්ලයි කරන්න හදනවා කියලා. ඔයා ටිකට් එක ඉෂුව කරලා තියෙනවා ජූලයි මාසේ 20 යන්න. ඔයා වීසා ඇප්ලයි කරන්න ප්ලෑන් කරනවා ජූලයි මාසේ 2 වෙනිදා 3 වෙනිදා කියලා හිතන්නකෝ. දැන් ඔයා වීසා ඇප්ලයි කරන්න ප්ලෑන් කරාට සමහරවිට ඔයා දන්නේ නැහැ VFS එකට යන්න කලින් අපොයින්ට්මන්ට් එකක් බුක් කරලා තමයි යන්න ඕනේ. අපිට කැමති වෙලාවක ගිහිල්ලා VFS එකට ඩොකියුමන්ට් දෙන්න බෑ කියන එක. ඔයා ටිකට් එකත් ඉෂුව කරලා ඉවර වෙලා ඔන්න ඊට පස්සේ අපොයින්ට්මන්ට් ගන්න බලනවා. අපොයින්ට්මන්ට් ගන්න බලනකොට සමහරවිට ඔයාලට අපොයින්ට්මන්ට් එක අවైలබල් වෙන්නේ අගෝස්තු මාසේ 1-2 වගේ කියලා හිතන්නකෝ. දැන් ජූලයි මාසේ යන්න තියෙන්නේ. හැබැයි අපොයින්ට්මන්ට් පෙන්නන්නේ අගෝස්තු මාසේ. ඉතින් මේ වගේ වෙලාවක් වුණොත් එහෙම අපි දන්නවා එයා ටිකට් එකට ලොකු කොස්ට් එකක් යනවා. සමහරවිට ඔයාගේ එයා ටිකට් non refundable සමහරවිට ඔයා කැන්සල් කරොත් ඔයාට හම්බෙන්නේ ඊටම සුළු මුදලක්. ඔයා මොකද සම්පූර්ණ මුදල ගෙවලා තමයි ටිකට් එක ඉෂුව කරන්නේ. මේ වගේ ප්‍රශ්න එනවා. ඉතින් ඒක නිසා අපි රෙකමන්ඩ් කරන දෙයක් තමයි ටිකට් එක නම් කිසිම වෙලාවක ඇතරම යුරෝප් නෙමෙයි කිසිම කන්ට්‍රි එකකට එයා ටිකට් එකක් ඉෂුව කරන්න එපා. ඔයාට වීසා එක හම්බෙන්න කලින් ඒ වගේම ඔයා යුරෝප් වීසා එකක් ඇප්ලයි කරනවා නම් ෂෙනගන් වීසා එකක් ඇප්ලයි කරනවා නම් ඔයා මතක තියාගන්න ඕනේ ප්‍රොසෙසින් ටයිම් එක දවස් 15ක් වුණාට ඔයා යන්නේ ජූලයි 20 නම් ඔයා ජූලයි 1-2 ඩොකියුමන්ටේෂන් කරන්න බලලා හරියන්නේ නැහැ. මොකද අපොයින්ට්මන්ට් නැතුව අපිට කැමති වෙලාවට ගිහිල්ලා ඩොකියුමන්ට් සබ්මිට් කරන්න බෑ. ඒක නිසා දවස් 15ක් තිබ්බ කියලා ඔයාට දවස් 15 වීසා එක ගන්න නම් ඔයා සබ්මිට් කරන්න ඕනනේ. ඉතින් සබ්මිට් කරන්න නම් අපි අපොයින්ට්මන්ට් එකක් ගන්න ඕනේ. මෙන්න මේ වගේ ප්‍රශ්න එන හින්දා මේ ප්‍රොසෙසින් ටයිම් එක දවස් 15ක් වුණාට ඔයා අනිවාර්යයෙන්ම මාස 3කට වගේ කලින් ඔයාගේ ඩොකියුමන්ටේෂන් පටන් ගන්න. ඒක තමයි අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් දේ. ඉතින් ප්‍රොසෙසින් ටයිම් එක දවස් 15ක් කිව්වට හොඳට මතක තියාගන්න
ප්‍රාන්ස්, ජර්මන්, නෝර්වේ, ඉතාලි ඔය ඕනම ශ්‍රී කන්ට්‍රි එක මේ කියන ප්‍රොසෙසින් ටයිම් එකට වඩා වැඩිපුර දවස් කීපයක් ගන්නත් පුළුවන්. හැබැයි සමහරවිට සතියෙන් වගේ වීසා රිසල්ට් එක එන වෙලාවල් තියෙනවා. කියන්නේ අපි හිතමු සමුද සබ්මිට් කරා නම් සාමාන්‍ය බ්‍රාස්මෙන්ට සිකුරාදා වෙනකොට වීසා එකේ රිසල්ට් එක දෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා ඇප්ලිකන්ට් ගේ බෑග්ග්‍රවුන්ඩ් එක සහ ඒ කාලේදී එම්බසි එකේ තියෙන වීසා සංඛ්‍යාව. අපි හිතමුකෝ සමහර සීසන් වලදී ඒ අදාළ එම්බසි එකට අපි නෙදර්ලන්ඩ් ගමුකෝ. නෙදර්ලන්ඩ් වලට මම මේ උදාහරණයක් කියන්නේ. මේක ඇත්ත සිද්ධියක් කියලා හිතන්න එපා. උදාහරණයක් කියන්නේ අපි හිතමු අප්‍රේල් මාසෙදී වෙනදට එන වීසා සංඛ්‍යාවට වඩා වෙනදට සාමාන්‍ය මාසයකට එන්නේ වීසා අපි හිතමුකෝ 200ක් කියලා. දැන් අප්‍රේල් මාසෙදී එකපාරටම 200 500ක් වගේ වෙනවා. ඒ කියන්නේ අයදුම්කරුවන් 500ක් වගේ ප්‍රමාණයක් වීසා ඇප්ලයි කරලා තියෙනවා නෙදර්ලන්ඩ් වලට. ඉතින් මේ වගේ වෙලාවකදී වෙන්නේ අර සාමාන්‍ය ප්‍රොසෙසින් ටයිම් එක දවස් 15ක් කියලා තිබ්බට ඊට වඩා වැඩි දවස් ගාණක් යනවා. ඒ වගේම ඇප්ලිකන්ට්ගේ ඩොකියුමන්ට් සම්බන්ධව මොනවා හරි ඩවුට් එකක් තිබුණොත් ඒත් මේ දවස් 15ට වඩා වැඩියෙන් ටයිම් එක ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා සේෆ්ටි පර්පස් ඔයා මාස 3කට කලින් ඩොකියුමන්ට්ස් ටික අරේන්ජ් කරගෙන වීසා එක ඇප්ලයි කරා නම් ඔය කිසිම ගැටලුවක් වෙන්නේ නැතුව ඔයාගේ වීසා රිසල්ට් එක ගන්න පුළුවන්. හැබැයි තවත් දෙයක් මතක තියාගන්න ඕනේ. ඔයා මාස 3කට කලින් ඇප්ලයි කරාම දැන් මේ වගේ දෙයක් කිව්වම සමහරවිට ඊළඟට කමෙන්ට් එකක් දාන්නේ. එතකොට මම මාස 3කට කලින් ඇප්ලයි කරොත් මට වීසා හම්බෙයිද කියලා. එහෙම කලින් ඇප්ලයි කරා කියලා වීසා ඇප්‍රූව් කරනවා කියලා දෙයක් නැහැ. කොහොමත් ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක හොඳ නම් අපි දන්නවා වීසා එක ඇප්‍රූව් වෙන්න බලපාන ප්‍රධාන රීසන්ස් ප්‍රධාන ෆැක්ට් මොනවද කියලා. ඉතින් ඒවත් කම්ප්ලීට් නම් ඔයාගේ වීසා එක ඇප්‍රූව් වෙයි. කෙසේ වෙතත් මේ ප්‍රොසෙසින් ටයිම් එක ගැන ඔයාට ඩවුට් එකක් තිබ්බනම් මම හිතනවා ඒක විසඳෙන්න ඇති කියලා. ෆයිනලි මේ වීඩියෝ එක අපි සමරයිස් කරොත් එහෙම ෂෙනගන් වීසා එකක් ප්‍රොසෙස් වෙන්න දවස් කීයක් යනවද? දවස් 15ක කාලයක් තමයි සාමාන්‍යයෙන් යන්නේ. හැබැයි මේක දවස් කීපයක් අඩු වෙන්නත් පුළුවන්. ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන් සහ ඔයාට කැමති දවසක ගිහිල්ලා වීසා සබ්මිට් කරන්න බෑ. VFS එකේ අපොයින්ට්මන්ට් එකක් ගන්න ඕනේ. ඒක නිසා කලින් ප්‍රිපෙයාර් වෙන එක හොඳයි කියලා අපි හිතනවා. ඉතින් වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම යුරෝප් වීසා ගැන නිවැරදි තොරතුරු පැහැදිලිව පිළිවෙලට දැනගන්න අපේ channel එකත් subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you very much.